අයිවන් පුතේ සුබ දවසක්. රයිට් මේ වීඩියෝ එක අරන් ඉන්නේ 2025 A-level accounting කරන දරුවන්ට අපේ පන්තියේ වැඩපිළිවෙල කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරන්න. රයිට් මේ වෙනකොට 2024 ළමයින්ගේ රිසල්ට්ස් ඇවිල්ලා දැන් ඒගොල්ලෝන්ගේ යම් පිරිසක් තීරණය කරලා ඇති නැවත A-level කරන්න. හරි. එතකොට අපි බලමු මේ කොහොමද දැනට 2025 ප්‍රථම වතාවට ෆස්ට් එකේ level ලියන ළමයින් සහ සෙකන්ඩ් ෂයි එකේ කියන්නේ 2024 ලියලා හෝ ඊට 2023 ලියලා සෙකන්ඩ් ෂයි එක හෝ තර්ඩ් ෂයි එක කරන ළමයින්ට කොහොමද මේ මාස කිහිපය ඇතුලේ අපේ පන්ති වැඩපිළිවෙල යන්නේ කියලා. හරි. එතකොට මේ 2025 දැනට අපේ ළමයි දැනට යනවා තියරි ක්ලාස් එකක්, ඩිවිෂන් ක්ලාස් එකක් සහ අපේ පේපර් ක්ලාස්. එතකොට ඊට අමතරව 2025 ළමයින්ට අපි අලුතින් ක්ලාස් එකක් පටන් ගන්නවා, රැපිඩ් ඩිවිෂන් ක්ලාස් එකක්. ඒතර මේ ක්ලාස් එක අපි කරන්නේ ගොඩක් දුරට මේ 2024 රිසල්ට්ස් ආපු ළමයින්ටත් එක්ක. හරිද? ඒතකොට මේ අපේ ක්ලාසස් වලට ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි සියලුම ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ ක්ලාස් එකේ විශේෂත්වය තමයි අපි මේ ක්ලාස් එක පටන් ගන්නේ මැයි මාසයේ දෙවෙනිදා ඉඳලා. ඒතකොට මේ ක්ලාස් එකේ රැපිඩ් ටියුෂන් ප්ලස් පේපර් ක්ලාස් කියන තමයි යන්නේ. එතකොට මේකෙදි ඕගොල්ලොන්ට අපි පටන් ගන්නේ මැනේජ්මන්ට් අකවුන්ටින් පාඩම් වලින්. එතකොට ඒ කියන්නේ කළමනාකරණය කිරීමේ පාඩම් වලින්. එතකොට දැනට අපේ තියරි සහ රිවිෂන් ඉන්න ළමයින්ට මේ ක්ලාස් එකට එන්න පුළුවන්. එතකොට ඒගොල්ලොන්ට ඉක්මනින් සිලබස් එක විෂය නිර්දේශය ඉවර කරගන්න පුළුවන්. හරිද? ඊට අමතරව පේපර් ක්ලාසස් කීපයක් අපි කරන් යනවා. එතකොට ඒ පිළිබඳව විස්තර මම ඉස්සරහ දැනුවත් කරනවා. රයිට්. ඒ වගේම තමයි දැනට අපේ තියරි ක්ලාස් එකේ සහ රිවිෂන් ක්ලාස් එකේ ටයිම් ටේබල් එක මම ඔයගොල්ලන්ට පෙන්නනවා. එතකොට දැනට අපේ තියරි යන්නේ බදාදා සෙන්සුරාදා අපේ 9 11 30 ටයිම් එකේ. ඊට පස්සේ දැනට අපි යන මේ රිවිෂන් එක සිකුරාදාට 9 12 යනවා. හරිද? එතකොට ඒ ක්ලාස් එකේ ඒ විදිහටම යනවා. ඊට අමතරව මේ අලුත් ක්ලාස් එක රැපිඩ් ටියුෂන් ක්ලාස් එක සඳුදා උදේ 9:30ට 9ට සහ 9 ඉඳන් 12 වෙනකල් යනවා. එතකොට මේ ක්ලාසස් තුනම තියරි රිවිෂන් ආවරණය වෙනවාට. එතකොට මාස 5ක් ඇතුළත සම්පූර්ණ විෂය නිර්දේශය මේ ඔස්සේ ආවරණය වෙනවා. මොකද අපි දැනට තියරි ක්ලාස් එකේ යන්නේ හවුල් ව්‍යාපාර පටන් ගන්න තියෙන්නේ. ඒක හවුල් ව්‍යාපාරය වුණාම මේ මාසෙට අදාළව ප්‍රමිත සහ සමාගම් අපි ආරම්භ කරනවා. ඊට අමතරව රැපිඩ් රිවිෂන් ක්ලාස් එකේ දැනට අපි පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම ඉවරයි. තුන්වෙනි පාඩම පටන් ගන්න තියෙන ඉස්සරහ. තුන්වෙනි පාඩම සහ හතරවෙනි පාඩම මූලික සටහන් පොත් පාඩම මේ ක්ලාස් එකේ පටන් ගන්නවා. හරිද? ඊට අමතරව කළමනාකරණය කිරීම කරන මේ පාඩම් අපි රැපිඩ් රිවිෂන් ක්ලාස් එකේදී පටන් ගන්නවා. ඒකවල බලන්න මේ ඕගොල්ලොන්ට මේ මාසය ඇතුළත විශාල පාඩම් ප්‍රමාණයක් ආවරණය කරගන්න පුළුවන් සහ ඒවට අදාළ වැඩිපුර අපි වෙලාවක් අරගෙන ක්ලාස් එක ඇතුලේ ලොකු වැඩක් කරනවා. ඒක මේ සියල්ලටම අදාළ නිබන්ධන ඔයගොල්ලෝ ඉගෙනගන්න ලැබෙනවා. ඊට අමතරව මේ අපේ පේපර් ක්ලාස් විශේෂයෙන් කියනවා accounting කරලා මේකේ රිසල්ට් එක ලොකුවටම තීරණය වෙන පොයින්ට් එකක් තමයි පේපර් ක්ලාස් කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ පේපර් ක්ලාස් එකට අනිවාර්යෙන් අපේ තියරි රිවිෂන් එක ළමයි සම්බන්ධ වෙන්න ඕන. හරි. ඊට අමතරව අපේ තියරි රිවිෂන් එන්නේ නැති ළමයින්ට අපේ පේපර් ක්ලාස් එකට දෙන්න chance එකක් තියෙනවා. මොකද පේපර් ක්ලාස් එක සම්පූර්ණ පේපර් ක්ලාස් එකක් විදිහට අපි ආවරණය කරනවා. ඒක නිසා මේ ක්ලාස් එකත් අපි සතියේ දවස් දෙකක් කරනවා මේ full papers. ඒ කියන්නේ MCQ 50 පේපර් එකක් සහ second paper එක. ඒ කියන්නේ essay paper එකේ ප්‍රශ්න 6ක් ඇතුළත් ප්‍රශ්න පත්‍ර 4ක්. අපි මාසෙකට සාකච්ඡා කරන. ඒක අපේ ටාගට් එක දෙන්නේ මේ මාස 5 ඇතුලේ papers 20කට යන්න. හරි. අනිත් එක තමයි අපේ T20 papers කියලා යනවා. ඒ කියන්නේ ප්‍රශ්න 20ක්. දවසකට ප්‍රශ්න 20 ගන්නේ දවස් දෙකක් අපි සතියේ සාකච්ඡා කරනවා. එතකොට සතියේ papers වාර දෙකක් හම්බ වෙනවා. ඒතර සති 4ට papers 8ක්. ඒ කියන්නේ මාසයක් කව වෙනකොට වාර papers 8ක් ආවරණය වෙනවා. ඒ වගේ අපි papers 40ක් එතන ටාගට් කරලා තියෙනවා. සම්පූර්ණ papers එතකොට 60ක් මේ ඔස්සේ ආවරණය කරන්න තමයි ප්ලෑන් කරන්නේ. මේ දැනට යන paper class එක විතරයි. හරිද? එතකොට දැන් මේ මාස 5 ඇතුලේ අපේ theory division ඉවර වෙනවා. මොකද theory classes ඉවර වෙනවා විභාගයේ මාස දෙකකට ගන්න. ඊට පස්සේ අපි මේ theory time table එකම තමයි ඇඩ් කරනවා අලුතින් paper class එක. ඒ කියන්නේ past papers සහ model papers වලින්. එතකොට මේ papers නැතුව තමයි මේ ඔයගොල්ලෝ මෙතන papers 60ක් අපි ආවරණය කරන්නේ. ඒක නිසා මේ paper class එකට විතරක් එන්න ළමයින්ට ලොකු chance එකක් තියෙනවා මේ ඔස්සේ. තමන්ගේ රිසල්ට් එක හොඳට හදාගන්න සහ දැන් ඉඳන්ම ප්‍රැක්ටිස් එක හොඳට හදාගන්න. හරි. ඒක නිසා මේ මම දැනුවත් කිරීමක් කරන්න පන්තිය අපේ යන්නේ දැනට යන ටයිම් ටික මේ ටික. ඊට අමතරව අපේ අනිත් ක්ලාස් එක පටන් ගන්නවා මේ සිකුරාදා රෑ 7ට. ඉතින් ඒක නිසා හැමෝම සම්බන්ධ වෙන්න පළවෙනි දවසේම ගන්නන්න පටන් ගන්නවා. ඒක නිසා පළවෙනි දවසේ ඉඳන් ගැම්මෙන් වැඩ කරන්න ලෑස්ති වෙන්න. මොකද සෙකන්ඩ් සයින් ළමයින්ට හොඳ chance එකක් මේක. මොකද සියලුම පාඩම් නැවත ආවර්තනය කරගෙන papers ටික ලස්සනට කරගෙන ටයිම් බැලන්ස් කරගෙන ටයිම් මැනේජ් කරගෙන
හොඳට මේ පාර එක්සෑම් එකට මුහුණ දෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක සෑහෙන්න උදව් වෙයි. ඒක නිසා මේ ක්ලාස් එකේ විශේෂත්වය තමයි ඔයාලට හැම පාඩමක්ම මුල සිට ආවරණය වෙනවා. හරිද? ඊට අමතරව පේපර්ස්. හරි. ඔයාලට 12 වසර පේපර්ස් 13 වසර පේපර්ස් වෙන වෙනම කරනවා. ඊට අමතරව මේ T20 පේපර් ක්ලාස් එකේදී ඔයගොල්ලෝගේ පාඩම් වශයෙන් පේපර්ස් අපි සාකච්ඡා කරනවා. හරිද? එතකොට තව මම දැනුවත් කරනවා ඔයගොල්ලන්ට ක්ලාස් ෆීස් කොහොමද යන්නේ කියලා. අපේ පේපර් ක්ලාසස් වලට විතරක් වෙනවා නම් කවුරු හරි ළඟදී ක්ලාස් ෆී එක වෙන්නේ 2000. පේපර්ස් ඔයගොල්ලෝගේ ගෙදරටම එනවා. එතකොට මේ පේපර්ස් ටික ඔයගොල්ලෝගේ ගෙදරටම එනවා. මාසෙකට අදාළ පේපර්ස් ඒ මාසෙට ඔයගොල්ලන්ට එනවා. එතකොට මාසෙකට ක්ලාස් ෆී එක 2000 හරි. ෆුල් පේපර් ෆුල් ක්ලාස් වලට එනවා. ඒ කියන්නේ පේපර් ක්ලාසස් එක තියරි රිවිෂන් සියලුම ක්ලාසස් වලට එනවා. ඔයගොල්ලෝ ක්ලාස් ෆී එක වෙන්නේ 2900. එතකොට 3000කට වඩා ක්ලාස් ෆී එක කියන්නේ ඉතින් සම්බන්ධ වෙන්න පුළුවන් මුල සිට අගට විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණය වෙනවා. ඒ වගේම මේ වගේ පේපර්ස් විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරනවා. එහෙමනම් පන්තියක ලියාපදිංචි වෙන්න කැමති ළමයි ඉන්න පුළුවන්. මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න 2025 11 කියලා. දැන්මම පන්තිය රෙජිස්ටර් වෙන්න. මොකද මේ මාසේ මුල අපි ඉන්නේ. එතකොට මේ මාසේ අවසන් වෙද්දී අපි මේ පාඩම් ටික දැන් මම ඉස්සරහට කිව්ව පාඩම් ටික අපි අවසන් කරනවා. ඒක නිසා මේ මාසේ හොඳම මාසයක්. ඒක නිසා මුලින් ගම සෙට් වෙන වැඩේට සහ නිබන්ධන සහ පේපර්ස් ටික ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ සඳහා අමතර ගාස්කෝ කැරි කරන්නේ. එහෙනම් ඔයගොල්ලෝගේ යාළුවෝ තියනවා නම් දැනුවත් කරන්න ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධයෙන්. ඊට අමතරව උගන්වන විදිය නැත්තම් ඔයගොල්ලන්ට දැන් තියෙන පුළුවන් ඩවුට් එක නේද? ඉතින් ඒක නිසා ඒක නැති කරගන්න ඕන නම් ඔයගොල්ලන්ට පළවෙනි දවස් දෙක පන්තියට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි අපේ YouTube channel එකට ගිහින් පොඩ්ඩක් බලන්න. අපි කලින් කරලා තියෙන පේපර්ස් කොහොමද කරලා තියෙන්නේ ඊට පස්සේ අපි ගන්න පාඩම් තියෙන සමහර අපි සෙමිනාර්ස් කරපු ඒ වගේ පොඩ්ඩක් බලලා ඔයගොල්ලන්ට ගැළපෙනවද නැත්නම් ඔයගොල්ලන්ට දෙයක් කරගන්න පුළුවන්ද තේරෙනවද කියන එක ටිකක් බලලා පන්තියත් එක්ක ලියාපදිංචි වෙන්න. හරි. එහෙනම් මොනවා හරි වැඩි විස්තර අවශ්‍ය නම් මේ නම්බරේට මැසේජ් එකක් දාන්න. මේ මගේ නම්බර එක. එතකොට මේ මැසේජ් එකක් දාන්න. අවසන් යටලා ගන්න. එහෙනම් සුබ දවසක් වේවා.